හයි ළමයි. ඔන්න අදත් ගෙනාව රසම රස ඩයට් රෙසිපි එකක්. ප්‍රෝටීන් වලින් පිරුණු කැලරි අඩු රසම රස පිට්සා රෙසිපි එකක් තමයි අද අරගෙන ආවේ. මේකට මුලින්ම මම ලුණු ගෙඩියක් අරගෙන ඒක මේ විදිහට ලුණු රවුම් කපා ගන්නවා. මේ විදිහට කපාගෙන ඒ ටික අයින් කරගන්නවා. ඊට පස්සේ අද මම පිට්සා එක හදාගන්න බෙල් පෙපර් පාවිච්චි කරනවා පාට දෙකකින්. කලර්ෆුල් ඒ වගේම හරිම රසයි. මේක චුටි කෑඩි වලට මේ විදිහට හීනි තීරු වලට කපලා ඊට පස්සේ කොටු විදිහට කපා ගන්නවා. ඉතින් ඒක නම් ඔයාලා කැමති විදිහට කපා ගන්න පුළුවන් ළමයි. ඒ වගේම ඔයගොල්ලන්ට මේකට ඔයාලා කැමති එළවලු එකතු කරගන්නත් පුළුවන්. මෂ්රූම් වගේ දේවල් දාලත් මේක හදාගන්න පුළුවන් ළමයි. ඉස්සරහේ ටොපින්ස් විදිහට low fat cheese ගත්තා කොත්මලේගේ ඒකේ වෙජස් දෙකක් අරගෙන ෆ්‍රීසර් එකේ දාලා තිබ්බ ටිකක් වෙලා. එතකොට ඒක කැලි කපාගන්න ග්‍රේට් කරගන්න වගේ ලේසි. ඊට බේස් එකට පාවිච්චි කරන්න මෙන්න මේ කැලරි 168 රොටි එක. මේ වගේම තවත් ඩයට් එකට ගන්න පුළුවන් රොටි වර්ගවල පොඩි vlog එකක් මම ඔයාලට ගෙනාවා. ඒක පින් කරලා තියෙනවා. ඒකත් ඕනනම් චෙක් කරගන්න. මේක කැලරි අඩු නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. ඒක අරගෙන එයාර් ෆ්‍රයර් එකේ අර දාන සිලිකොන් ට්‍රේ එකටම දාලා ෆිට වෙන නිසා ඒකේ තමයි හදාගන්න යන්නේ. මේකට දැන් සෝස් එකතු කරගන්නවා. සූරියේ කියන sugar free ketchup එක එකතු කරගන්නේ. ඔයාට පුළුවන් ටොමැටෝ පේස්ට් එකක් වගේ වුණත් හදලා දාගන්න. රොටි එක වටේට ඒක දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට මම කපාගත්ත ලුණු රවුම් ටික තියාගන්නවා. මේ විදිහට අනියන් රින්ග්ස් ටික මේ විදිහට ලස්සනට තියාගෙන ඊට පස්සේ මම මෙතන අරන් තියෙන්නේ shredded chicken කලින් කුක් කරලා තියලා ඒක චූටි කෑලි වලට කඩලා තමයි අරගෙන තියෙන්නේ. මෙතන ග්‍රෑම් 150ක් විතර තියනවා ළමයි. මොකද මේක high protein විදිහට තමයි හදාගන්නේ. ආය අනියන් රින්ග්ස් ටිකක් තියලා චූටියට කපාගත්ත බෙල් පෙපර් ටිකත් මේ විදිහට දාගන්නවා. ඉතින් ඔයාගේ රොටි එක තුනී වෙන තරමට හොඳයි. කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් chicken ගොඩක් වැඩි වෙන තරමට තවත් හොඳයි. ප්‍රෝටීන් වැඩිපුර මේක හදාගත්තම ඔගොල්ලොන්ගේ බඩත් පිරෙනවා, හිතත් පිරෙනවා, ඩයට් එකත් ඊසි වෙනවා. ඊට පස්සේ මම චීස් ටික මේ විදිහට කොටු කෑලි කපා ගත්තා. ඔයාට මොසරෙල්ලා චීස් පාවිච්චි කරන්නත් පුළුවන් low fat. ඉතින් මේ විදිහට ලේසියෙන් මේ ටික දාගෙන ඔරිගනෝ ඒ වගේම පෙපර් ඕනනම් ඔයාලට පුළුවන් සැර කැමති කෙනෙක් නම් කෑලි මිරිස් වගේ දෙයක් වුණත් මේක උඩින් එකතු කරගන්න. සීම දෙයක් නැති වුණත් මේක හරියම රසයි ළමයි. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඊට පස්සේ මේ ටික එකතු කරගෙන දැන් එයාර් ෆ්‍රයර් එකට දාලා fry කරගන්න තමයි යන්නේ. සෙල්සියස් අංශ 180ට විනාඩි 13ක් වගේ මම fry කරගත්තා. මේක ඔයාලට pan එකේ හදාගන්න පුළුවන්. විනාඩි 10ක් විතර pan එකේ low heat එකේ තියන්න. ඔන්න අපේ පිට්සා එක රෙඩි. හරිම සුවඳයි කිචන් එක මේ වෙලාවේ. ඉතින් දැන් තියෙන රස බලන්න. මේක ටිකක් රස්නේ ළමයි. ඉතින් මේකේ මැක්‍රෝස් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වෙනද වගේ මාල්ට දාලා තියනම් ඔයාලට ඒක චෙක් කරගන්න පුළුවන්. ඉතින් රසට කාලා බර අඩු කරගන්න කැමති ඔයාට මේ රෙසිපි එකත් ගොඩක් වැදගත් වෙයි. ඉතින් දැන් මේක මේ විදිහට කට් කරගෙන උණුවෙම රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හරිම රස රෙසිපි එකක්. ඒ වගේම ක්‍රේවිං සැටිස්ෆයි කරගන්න වගේම හොඳ ප්‍රෝටීන් ඉන්ටේක් එකක් අපිට ගන්න පුළුවන් මේ මීල් එකෙන් මිද. මේක හරිම රසයි. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙන්න තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.